රැල්ලට ආපු කට්ටියනේ පාපිසි අහන් ඉන්න පොල්ලෙලි අහන් ඉන්න දන්නේ නැත්තම් හරිද පළවත්තේ ඩෝබි බලකාය දාලා සෝෂල් මීඩියා එකේ ෆේක් ප්‍රොෆයිල් වලින් ගැහුවම මේ ඔක්කොම හරියයි කියලා පුළුවන් නම් තියන්නකෝ පළස්සබා ඡන්දේ ඩෝබි බලකාය පළවත්තේ ලෑස්ති කරන් ඇති අපි බය නැහැ රුපියලක්වත් හොරකම් කරන්නේ නැහැ කියලා පුනා ජනාධිපතිතුමා කියනකොට මේ තක්කඩි හොරකම් ටික කොහොමද පේන්නේ නැත්te කියලා අපිට ජනාධිපතිතුමාගෙන් අහන්න සිද්ධ වෙනවා ඒක මගේ කතාව පටන් ගන්න කලින් මට මතක් වෙනවා මේ නියෝජ්‍ය කතානායකතුමනි ඩඩ්ලි සිරිසේන මේ රෝල්ස් රොයිස් කාර්යයක් ගෙනද්දී නිපුණ හෙලිකොප්ටරයක් ගෙනද්දී නිකන් හරි අපේ ආණ්ඩුවක් තිබ්බනම් මෙතන දෙන ලතෝනි ටික එහෙනම් නාමල් පොළොන්නරුවේ අර කවුද කරුණාරත්න නාමල් කරුණාරත්න ඒ වගේම අපේ ජනාධිපතිතුමා උඩ පැන කතා කරන්නේ මෙන්න ගොවියට පුස්සයිකල එකක් ගන්න නැහැ මෙන්න ඩඩ්ලි සිරිසේන කියන රෝල්ස් රොයිස් කියලා ඉවරලා අද වගේ වගක් නැහැ හරියට ජනාධිපතිතුමා මේසර එක තට්ටුවයි දැම්මේ ඩඩ්ලි ගෙනාව රෝල්ස් රොයිස් එකක් නිපුණ ගෙනාව මේ හෙලිකොප්ටරයක් ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ අද ඓතිහාසික දවසක් රුපියලක්වත් හොරකම් කරන්නේ නැහැ කියලා පුනා ජනාධිපතිතුමා කියනකොට මේ තක්කඩි හොරකම් ටික කොහොමද පේන්නේ නැත්te කියලා අපිට ජනාධිපතිතුමාගෙන් අහන්න සිද්ධ වෙනවා. ඉතින් අර දැන් අද ඩෝබි බලකාය පළවත්තේ ලෑස්ති කරන් ඇති අපි බය නැහැ. අපිත් දාන්නම් ඒකට. හරිද? අපිත් දාන්නම් ඒකට. දැන් වෙලාව හරි ඒක දාන්න. ඒ නිසා අද අපේ වක්කීම තමයි මේ හොරකම් ටික එලි කරන එක. ගල්ලංගුරු සමාගමේ හිටපු සභාපතිවරයා හරිද මේ ටෙන්ඩර් එක දාද්දී විගණකාධිපතිවරයා විසින් 2022 9:30 වෙනිදා දීලා රාජ්‍ය මුදල් කාරක සභාව විසින් 2022 10 වෙනි මාසේ 4 වෙනිදා අනුමත කරලා පාර්ලිමේන්තුවට ලබා දීපු දත්ත අනුව ක්‍රියා කරේ නැහැ 2022 පෝලින් තියෙනකොට කරන්ට් කපනකොට හදිසි මිලදීනිකයන් සඳහා පාවිච්චි කරපු ක්‍රමවේදයන් පාවිච්චි කරලා තියෙනවා නෝමලයිස් ක්‍රමවේදයක් තුල පාවිච්චි කරන විගණකාධිපතිවරයා උපදෙස් ලබා දීලා තියෙද්දි ගල්ලංගුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක් අවුරුදු 3ක් ඇතුළත සප්ලයි කරන්න ඕන කියන තියක පහට අඩු කෙරුවා. කිලෝ කැලරි 5900 වැඩි ප්‍රමාණයක් මේ ගේන්න ඕන කියන එකේ අත්දැකීම ලක්ෂයට අඩු කෙරුවා. ඒ හරහා මොකද්ද කරේ? දූෂිත සමාගම් වලට මේක ඇතුළට එන්න අවස්ථාව ලබා දුන්නා. ඒ විතරක් නෙමෙයි පිළිගත් සමාගම් වලට එන්න තියෙන අවස්ථාව නැති කරා දින 42 කාල සීමාව දින 21කට අඩු කරලා. ඒ නිසා මෙන්න මෙහෙම තමයි සැලසුම් කරලා මේ වැඩේ පටන් ගත්තේ. සැලසුම් කරලා පටන් ගත්තේ ඔන්න ඔය විදියට නියෝජ්‍ය කතානායකතුමනි. පටන් අරගෙන මොකද්ද කරේ? කැබිනට් මණ්ඩලයට මේක දැම්මා. කැබිනට් මණ්ඩලය දැනුවත් කරේ නැහැ. විගණකාධිපතිවරයාගේ මෙහෙම නිර්දේශයක් තියෙනවා කියලා ඉරලා. කැබිනට් මණ්ඩලයත් නොමග යවුවා. කැබිනට් මණ්ඩලයත් නොමග යවලා ඔන්න ගේන්න ඕන ගල්ලංගුරු. ඔන්න ලෝස්ට දුන්න කිව්වා. හැබැයි කොලි ටික බැලුවේ නැහැ. ඔතන තමයි ඩීල් එක ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අත්ත වශයෙන්ම කියනවා මේ නැව එන්න ඕන දෙසැම්බර් මාසේ 14 වෙනිදා පළවෙනි නැව. හැබැයි මා දන්නා තරමට පළවෙනි නැව ආවේ දෙසැම්බර් මාසේ 30 වෙනිදා. මේ පළවෙනි නැව ආවහම දැන් ලෝඩ් පෝට් පටවන වරායිනල රිපෝට් එකක් කියන්න ඕන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ලංකා ඉතිහාසයේ මෙන්න මේ සුපිරිසිදු ආණ්ඩුව ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ගල්ලංගුරු පටවන රටේ නැතුව දකුණු අප්‍රිකාවෙන් පැටවුවේ රිපෝට් එක එන්නේ ඉන්දුනීසියාවෙන්. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට. එතකොට ඉන්දුනීසියාවට යවපු සාම්පල් මේ පටවපු එකේ සාම්පල්ද කියලා අපේ කමිටුවේදීවත් පිළිගන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ටෙන්ඩරෙන් දූෂණය පටන් ගත්තා. රිපෝට් එකෙන් ඉදිරියට ගෙනිච්චා. ඊට පස්සේ තුන්වෙනි එක සාම්පල් පරීක්ෂා කරද්දී මෙතන ඇවිල්ලා ඇමතුමා මාධ්‍යවලත් ලොකුවට ගොන් නෑ ප්‍රශ්න නෑ කියලා කිව්වා. හරිද? ගල්ලංගුරු ෆේල්. හරිද? දැන් කියනවා දැන් ලක්විජය සමාගමට රියල් ටයිම් ටෙස්ට් එක තගදාලා නවත්තන්නේ. තගදාලා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි සුපිරිසිදු නම් විනිවිදභාවයක් තියෙන්න ඕන විනිවිදභාවයෙන් අතුව වැඩ කරන්න ඕන දැන් මාර වැඩ කියන්නේ මේකනේ අර මෙගා ටෙලිනාට්‍යයක් වගේ නියෝජ්‍ය කතානායකතුමා දැන් පළවෙනි දැන් සාමාන්‍යයෙන් ලංකාවේ වරායට මේ ලංකාවේ මුහුදට මේක ආවහම නැව බෑවහම බොයිලරේට දානවා රියල් ටයිම් එක බලන්න රියල් ටයිම් එක අනුව තමයි ලක්විජය බරාගාරයේ බොයිලර් වල තියෙන රියල් ටයිම් රිපෝට් එක අනුව තමයි කොච්චර මෙගාවට් ප්‍රමාණයක් ජනනය වෙනවද කියන එක පරීක්ෂා කරන්නේ. මොකද කොහෙද චෙක් කරුවත් ලක්විජය බරාගාරයේ බොයිලර් වල දාලානේ මේක විදුලිය උත්පාදනය කරන්න ඕනේ.
හරිද? ඒ නිසා පළවෙනි රිපෝට් එක ෆේල්. වැඩේ තියෙන්නේ ඔන්න තුන්වෙනි පාර්ශවයේ චෙක් කරන ඉන්දියාවට ඇව්වා පළවෙනි එකේ දෙකම සමාපාත වෙනවා. දැන් අර හොරාට කලින් වැටපයින්නෝනේ. අපි කිව්වම ඇත්ත වශයෙන්ම මේක ගේන්න කලින් අපි කමිටුවේදී අනතුරු ඇඟවීම් කරා. මේම තත්ත්වයක් මතුවෙන්න පුළුවන් කියලා අමාත්‍යාංශ ලේකම්වරයාට. මන් දන්නේ ඇමතුමායි ලේකම්තුමාට ඇමතුමා වැඩ කරන්න දෙන්න තෙන්දා ඒව කමියුනිකේට් වුණාද නැද්ද කියලා ඉවරලා. හරිද? හැබැයි වුණා. හැබැයි දෙවෙනි නැවෙද්දී අපි කිව්වා මේක ෆේල්. හරිද? පැනල කිව්වා නෑ එහෙම නෑ. එහෙම ෆේල් නෑ කියලා කිව්වා. හරිද? ෆේල් නම් අපි දඩ ගහනවා කියලා. දඩ ගහනවා කියලා එහෙම එකක් නෑ කොහෙවත්. පැට පැනල කිව්වේ මේවා හොඳ වටමේස සාකච්ඡා වෙච්ච නිසා තමයි එහෙම පැනල කියන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ අපි කියනව නෙමෙයි. හරිද? අපි එකක්වත් හිතලු කියන්නේ නෑ. නිල රිපෝට් මම මේ සියල්ල අද මම කියන්නේ ඔක්කොම සභාගත කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2 3 4 ෆේල් වෙනකොට පිළිගත්තේ නෑ. හැබැයි ටක් ගාලා පළවෙනි නැවට ඩොලර් මිලියන 2.1 එකක දඩයක් ගහනවා කියලා මාධ්‍ය සංදර්ශනයක් තිබුවා. මේ ගොල්ල හිතන් ඇති මේ ගල්ලඟුරු සමාගමේ නිලධාරීන්ව තියලා ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා පළවත්තේ ඩෝබි බලකාය දාලා සෝෂල් මීඩියා එකේ ෆේක් ප්‍රොෆයිල් වලින් ගැහුවම මේ ඔක්කොම හරියයි කියලා. පුළුවන් නම් තියන්නකෝ පළස්සබා ඡන්දේ ලිට්මස් පරීක්ෂාව කරගන්න. මේ වගේ ඇත්ත වශයෙන්ම පෞගිය ආණ්ඩුවල හොරකම් වෙලා තියෙනවා. හැබැයි මේ වගේ මහදවාලේ හොරකම් කරලා නැහැ. මොකද මේක මහා බැංකු බැඳුම් කර බංකොල්ල වගේ දෙතුන් ගුණයක් ගහලා තියෙන්නේ. අනේ පව් මාලිමා മന്ത്രിවරු මන් දන්නේ කීයක් කර දුන්නද කියලා ඉවරලා මේ කට වහගෙන ඉන්න වෙලා තියෙනවා. කඩයන් අද වෙනද වගේ മന്ത്രിවරු ඇත්තෙත් නැහැ මෙතන. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි පොඩ්ඩක් ඉන්න අහගෙන ඉන්න දන්නේ නැති දේවල් කියලා දෙන්නේ. දාන්න නැති දේවල් කියලා දෙන්නේ මේ මොනවද රැල්ලට ආපු කට්ටියනේ පාපිසි අහන් ඉන්න පොල්ලෙලි අහන් ඉන්න දන්නේ නැත්තම්. හරිද? ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි දෙවෙනි නැව ආවා. දෙවෙනි නැවත් ෆේල්. හැබැයි මට හිතෙනවා දෙවෙනි නැව ෆේල් වුණාම කූට ලේඛන වැඩේකට ගියා කියලා. අනාගතයේ දවසක අද hina වෙන්න, දොඩවන්න, කියවන්න මන් දන්නවා දැන් පෙරේදා සාකච්ඡාවක් තියලා මේ ටෙන්ඩර් එක ගැන අද කතා නොකර ප්‍රීවියස් ටෙන්ඩර්ස් ගැන කතා කරමු කියලා පොඩි ප්‍රැක්ටිස් සෙෂන් එකක් දාලා ඉවිල්ලා තියෙන්නේ. තමන්ව රවට්ට ගන්න. හැබැයි මේ සියලු ලිපි ලේඛන අපි සභාගත කරලා අද පියවර නොගත්තත් අද කවුරු කාව රැක්කත් හරිද අනාගතේ හරිද මේ දැන් මේ මට කතාව පටන් ගන්න කියන්න ඕන මේ ගරු නියෝජ්‍ය කතානායකතුමා හිටපු කණිජතල ඇමතිටයි සභාපතිරයි අල්ලස් කොමිසම මිලියන 800ක නඩු දැම්මේ හොරා කෑව කියලා නෙමෙයි රජයට පාඩු කරා කියලා ඉවරලා. එතකොට මේ ඇමති කොච්චර පාඩු කරලා තියෙනවද? මේ ඇමති පාඩු කරලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි පළවෙනි නැවෙන් මිලියන 595.1යි. ඒකට 644ක් අය කරගෙන තිනවා. දෙවෙනි නැවෙන් මිලියන 288.5යි. තුන්වෙනි නැවෙන් මිලියන 1047.4යි. හතරවෙනි නැවෙන් මිලියන 865යි. පස්වෙනි නැවෙන් මිලියන 1444.2යි. හයවෙනි නැවෙන් මිලියන 1197.7යි. හත්වෙනි නැවෙන් මිලියන 974.9යි. අටවෙනි නැවෙන් මිලියන 1559.3ක්. මේ මම කියනව නෙවෙයි නියෝජ්‍ය කතානායකතුමා විදුලි බල අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා අස්සන් සහිතව විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරික ඔෆිස් එකෙන් යවපු එක මේක ඔන්න සභාගත කරනවා. හරිද? නැව්වටම පාඩුයි. මේ නැව්වටම පාඩු වෙච්ච තමයි මේ ඇමතිය කියන්නේ ටෙන්ඩර් එක අහෝසි කරන්න ඕනේ නැහැ කියලා ඉවරලා. මේ ටික එකතු කරාම මහ බැංකුවට වැඩි. මහ බැංකුව බිලියන 10 ඊට වැඩි. හරිද? ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායක අහන් ඉන්න කියන්නම් ඔයාව පොර සංස්ථාවෙනුත් හොරකමකට මාට්ටු රස් කරපු එක්කෙනෙක් නේ. එහෙම කෙනෙකුට නේ බාර දීලා තියන්නේ. ඉන්න පොඩ්ඩක් අහගෙන. මම මේක හැන්ඩ්ෂාට් ගත කරනවා. නියෝජ්‍ය කතානායකතුමනි. කොමිටියට එද්දි ඇමති ගෙනල්ලා මීටිමක් තියලා තගකුත් දාලා එවන්නේ. ඔයගොල්ලෝ ඔක්කොමලගේ ෆයිල් මංගාව තියෙනවා කියලා බය කරලා එවන්නේ. ඒම කාලේ ඉවරයි. ඒ කාලේ ඉවරයි එමතුමෝ. හරිද? දැන් තේරුම් ගන්න දැන් යුගය වෙනස්, සමාජය වෙනස්. හරිද? ඕගොල්ලන්ට තවදුරටත් මේ රටේ ජනතාව බොරු කියලා රවට්ටපු කාලේ ඉවරයි කියන එකත් මම පැහැදිලිව කියන්න ඕන.